මේ දවස්වල අන්තර්ජාලයට නිකුත් වී ඇති ඡායාරූප කිහිපයක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව තිබෙනවා. වාර්තා වන අන්දමට සිදුවීම සිදුව ඇත්තේ 2015 වසරේ ඔක්තෝබර් මාසෙදී. මෙම ඡායාරූප පෙළේ බිම හිඳගෙන හඬා වැටෙන්නේ මෙම සතුන් දෙදෙනාගේ හිමිකරුවා. මේ රිලා පැටියා සහ තාරාවා ඉපදුණුදා සිටම හැදී වැඩුණේ එකට. සංසාරගත බැඳීමක් වාගේ හොඳම යාළුවෝ වෙලා මේ දෙන්නා එකටම හිටියා. දවසක් රිලා පැටියා බිම වැටලා තිබුණ අනාරක්ෂිත විදුලි රැහැනක් අසල සෙල්ලම් කරමින් සිටියා. ඒත් අවාසනාවට වගේ රිලා පැටියට ඒ විදුලි රැහැන පැටිලා විදුලි සැර වදින්න පටන් ගත්තා. ඒකෙන් ගැලවෙන්න බැරිව දගලන රිලා පැටියා බේරගන්න එතනට දුවගෙන ආවේ තාරාවා. තාරාවට ද අන්තිමටම සිදු වුණේ විදුලි සැරට මුහුණ දෙන්න. සංසාරේ පතාගෙන ආපු විදිහටම කර්මඵල අනුව මේ දෙදෙනාට අවසන් ගමන් යන්න සිදු වුණා. දෙදෙනාම හොඳ යහළුවන්සේ එකට මෙලොවට බිහිවී හොඳම යහළුවන්සේ එකටම මෙලොවින් සමුගන්නටත් ඔවුන්ට හැකි වුණා. බොහෝ දෙනාගේ හදවත මොහොතකට නතර කළ එම සංවේදී ඡායාරූප පෙළයි මේ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.